හරි. අද කතා කරන්නේ පාංශු ඝනත්වය ගැන. පාංශු ඝනත්වය කියන්නේ පසේ භෞතික ගුණාංග. හරිද? පසේ ඝනත්වය අපි සාමාන්‍යයෙන් දන්න මොන දෙයක ඝනත්වය කියලා කියන්නේ මොකද්ද? සමීකරණ මතකද ඝනත්වය? මෙන්න කතා කියන ඝනත්වය කියලා කියන්නේ රෝ කියලා අපි සංකේතවත් කරනවා. රෝ සමානයි m බෙදීම v. ඕනෑම ද්‍රව්‍යයක ඝනත්වය කියන්නේ ඒක ස්කන්ධයේ පරිමාණ බෙදුව වෙන ඝනත්වය. එතකොට ඒක පසේදී පොඩි වෙනස්කමක් වෙනවා. පසේ පරිමාව ගන්නකොට අපිට ක්‍රම දෙකකට ගන්න පුළුවන්. ඇයි? පස ගත්තම පසේ තියෙනවනේ ප්‍රධාන කොටස් ගන්නවා මොනවද තියෙන්නේ? මේක පස පාන් සංගණකෙට කියන්නේ. පසේ සාමාන්‍ය 50ක් විතර තියෙනවද? ආස් ගන්නවා. හරිද? මේ ඊළඟ 25ක් විතර තියෙනවා ජලය. ඊළඟට වාතය තියෙනවා. එතකොට මම ගත්තොත් එහෙම මේවට බරක් සහ මුළු පරිමාව කියන්නේ මුළු එකේ පරිමාවනේ. එතකොට මේ තියෙන ඝන ද්‍රව්‍යවල පරිමාව, මේ තියෙන ජලයේ පරිමාව, මේ තියෙන වාතයේ පරිමාව. හරිද? එතකොට මම ගන්නවා ස්කන්ධයක් ආවම පතර ස්කන්ධ වෙනවා ඝන ද්‍රව්‍ය නිසා, ජලය නිසා එනවා, වාතය නිසා ස්කන්ධයක් එන්නේ නැහැ. එහෙනම් මුළු ස්කන්ධය කියලා කිව්වම මේ දෙක එනවා. මුළු පරිමාව කියලා කියන්නේ මේ ටිකේ එකතුව. ඒක පැහැදිලිනේ. එතකොට අපි ඝනත්වය සෙවීමේදී ලබා ගන්න පස් සාම්පලේ බර ගන්න 105 උෂ්ණත්වයෙන් මේක බරක් ලැබෙනවා කියලා. ඒකට 105 උෂ්ණත්වයෙන් මේක බරක් ලැබුණා විශේෂත්වය මොකක්ද? 105 උෂ්ණත්වයෙන් මේක බරක් වෙනකම් වේලනවා කියලා කියන්නේ මොකක්ද? පස්සේ තියෙන ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. එහෙනම් අපේ බරට මේ බරට මේ කොටස අයිති වෙන්නේ නැහැ. අපි මෙයා තමයි හැමතිස්සෙම මෙතන රෝ සමානයි m බෙදීම v කියන එකේ බරට මෙතෙන්ට ගන්න අපි හැමතිස්සෙම ms කියන්නේ. මේ ද්‍රව්‍ය වල බර. එතකොට ඒක නියතයක් නේ ප්‍රස්තාම්පලයක් ගත්තොත්. නමුත් මේ පරිමාව සැලකුවම පුතේ මෙතන අපිට මේ පරිමාව ගන්නත් පුළුවන්. මේ මුළු පරිමාව ගන්නත් පුළුවන් ඝනත්වය ගන්න. අපි පසේ ස්කන්ධය මුළු පරිමාවෙන් බෙදුවොත් එන ඝනත්වය කියනවා දෘශ්‍ය ඝනත්වය. පසේ ස්කන්ධය ඝන ද්‍රව්‍ය වල පරිමාවෙන් බෙදුවොත් එන ඝනත්වය කියනවා සත්‍ය ඝනත්වය. එහෙනම් පසේ ඝනත්වයේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. සත්‍ය ඝනත්වය සහ දෘශ්‍ය ඝනත්වය කියලා. මේ දෙක සොයන ආකාරයයි මේ දෙකේ පරීක්ෂණ ටිකයි වැදගත්කම තමයි අද මම කතා කරන්නේ. හරිද? එතකොට අපි මුලින් බලමු මේ සත්‍ය දෘශ්‍ය ඝනත්වය කියන එක ඉස්සර බලමු මේක ලේසි. දෘශ්‍ය ඝනත්වය කියලා කියන්නේ එහෙනම් මේක බෙදනවා මුළු පරිමාණය. හරිද? එතකොට මම කියන්නේ මුළු පරිමාණය ඝන ද්‍රව්‍ය පරිමාණයට වැඩි. මුළු පරිමාණය වැඩි. එහෙනම් මෙයා නිශ්චිත දෙයකින් ලොකු වගේකින් මෙයා බෙදනවා කියන්නේ මෙයාගේ අඩු වෙනවනේ. ඒක නිසා හැමතිස්සෙම දෘශ්‍ය ඝනත්වය යන්නේ 1.2 ඉඳන් 1.6 වගේ පරාසයක් තුල තමයි. ඒක සාමාන්‍ය 1.3 6 වගේ පරාසයකට තමයි. සත්‍ය ඝනත්වයේ කියනකොට පරිමාව අඩු වෙන නිසා මේ කඩු වගේකින් බෙදෙන නිසා මුළු වගේ වැඩි වෙනවා. එහෙනම් මේක 1.7 ඝනත්වය 2.3 2.6 වගේ සීමාවක් තුල යනවා. ওই දෙක මේ සංසන්දනන්න පොඩි අදින් මතක තියාගන්න ලේසි වෙන මුලින්. අපි දැන් බලමු දෘශ්‍ය ඝනත්වය වෙන හැටි සහ දෘශ්‍ය ඝනත්වය වැදගත්. හරි. දෘශ්‍ය ඝනත්වය හොයන්න පස් සාම්පලේ ගන්න ඕනේ මුළු පරිමාව. එතකොට අපි පස් මේ කුඩු කරලා කඩලා ගත්තොත් පරිමාව ගන්න බෑ. පස් විවහයට වෙනස් කරලා ඒ පස් තියෙන විදිහ වෙනස් කරලා. එහෙනම් පස් තියෙන විදිහට වෙනස් නොකරපු සාම්පල් එකක් ගන්න. ඒක ගන්න අපි භාවිතා කරනවා ගැලවනයිස් බඩ. ගැලවනයිස් බඩ ගන්නවනේ. ඔය මේ මෙතන හදලා ගැලවනයිස් යකට බඩ තියෙන. ඕනි ගැලවනයිස් බඩ කියන්නේ ඔය වගේ අපි සෙන්ටිමීටර් 2 විශ්කම්භයෙන් ගැලවනයිස් බඩයක් ගත්ත කියලා සෙන්ටිමීටර් 10ක් විතර උස මේ වගේ බඩයක් ගන්න. බඩ කෑල්ල. මේ කාර්යගෙන එක පැත්තක පිටදාරේ චුට්ටක් ගාලා නියුම් කරන් මොහත් කරලා හදාගන්න. ඊට පස්සේ මේක ගෙනියන්න අපේ ඝනත්වයේ සොයන්න ඕන ස්ථානයේ පස්සේ තියෙන කනකොල වල් කලයට තොරතුරු අයින් කරලා පස්ස මතු කරලා ඉවරලා මෙයා මේක දිනීම තියෙනවා. ඊළඟ ලී කෑල්ලක් ලෑලි කෑල්ලක් කියලා මේක කට වහන්න. ලෑලි කෑල්ලකින් වහලා මෙතන මිටියකින් තට්ටු කරලා මෙයා බස්සනවා පස තුලට. ලෑලි කෑල්ලකින් වහන්න හේතුව අපි මිටියෙන් මේක මේ දාරට දෙවොත් දාර ඇද වෙන්න පුළුවන්. එතකොට මෙයා වෙනස් වෙනවා. ඒක නිසා එයාගේ හැඩයට වෙනසක් නොවෙන්න සමානව බලය දීලා බස් ගන්න ඕනේ. දැන් මෙහෙම කියලා මැදට ලෑලි කෑල්ල තට්ටු කරා මෙයා සමානව පාලට බලනවා. බැස්සයින් පස්සේ මෙන්න මෙයා පස්ස ඇතුළේනේ
මේව වටේට පස් බුරුල් කරලා මෙයා පස් සාම්පලයක් එක්ක එළියට අරගෙන පිහියකින් වටේ තියෙන අනවශ්‍ය ටික සුද්ධ කරලා ඇතුලේ පස් එකක් වෙන ගන්න පුළුවන්. එතකොට පස්සේ පරිමාව කියන්නේ සිලින්ඩරේ පරිමාව. එහෙනම් අපි දන්න පරිමාව පස් ගත්තා. දැන් අපිට බලන්න දෙන්නේ මේ පස් ටිකේ බර. හරිද? පස් ටිකේ බර ගන්න අපි කරන්නේ මොකද්ද? මේ පස් සාම්පලේ ගෙනල්ලා බර කිරාගත්තු වාෂ්පීකරණ තැටියකට. වාෂ්පීකරණ තැටිය කියන්නේ පෝස්ටරේන් වලින් හදපු අවන් එකේ දාන්න සකස් කරපු මේ භාජනය. ඒක ඉස්සෙල්ලා බර කිරා ගන්න. අපි හිතමු මේක බර වාෂ්පීකරණ තැටිය බර W1 කියලා. මෙයාට අරගෙන මේ පස් ටික ඔක්කොම හොඳට පුරලා මේක අතරට දාලා මෙයා 105 උෂ්ණත්වයේ මේක බරක් වෙනකම් වේදනවා. වේලුවෙන් පස්සෙන් මේ පස් කරේනවා. එහෙනම් දැන් අපිට පරිමාවක් තියෙනවා පස් බරක් තියෙනවා. සමීකරණ දාලා ගන්නත් බැහැ. හරිද? එහෙනම් අපි දෘශ්‍ය ගණන්තය කියන එක ρB කියන එකේ සංකේතවත් කරනවා. ρB කියන්නේ ගණන්ද්‍රව්‍ය ස්කන්ධය මුල් පරිමාණයෙන් බෙදුව වෙන එක. එහෙනම් ගණන්ද්‍රව්‍ය ස්කන්ධය වෙන්නේ පස්සේ අපිට ආව W2 නම් වියලි පස් සාම්පලේ බරෙන් අඩු කරන වාෂ්පීකරණය. මේක බෙදනවා මෙයාගේ පරිමාණය. පරිමාණ කියන්නේ සිලින්ඩර්. සිලින්ඩර් පරිමාණයෙන් ගොඩක්. පයි r වර්ග h කියන සමීකරණයනේ. එහෙනම් මෙතන පයි r වර්ග h ගන්න. ඉතින් කරනවා හරි දෙකම